එහෙම තමයි කතාවේ. ඕගොල්ලෝ හිතන්නේ යාළුවනේ සෙනරුයි දේවින්දයි දෙන්න ඇත්තටම ඈත් වෙයිද. ඉතින් යාළුවනේ සෙනරුයි දේවින්දයි දෙන්න දික්කසාදු වුණොත් මේ කතාවේ ඉදිරියට වැඩක් නැති වෙනවා. ඉතින් දිල්හාරයි උක්කු බබාටයි කොහොමත් උක්කු බබාගේ අම්මා අකමැති නිසා අනිවාර්යෙන්ම උක්කු බබාගේ අම්මා සෙනරුගෙන් දික්කසාද වෙන්න දේවින්දට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඒක නිසා අනිවාර්යෙන්ම කියන්න පුළුවන් දේවින්දයි සෙනරුයි දික්කසාද වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ සුමංගල හිතන දේ හරියටම හරියනවා. ඉතින් මේ දෙන්නගේ අතරින් මේ දිල්හාරව අයින් කරොත් අනිවාර්යෙන්ම මේ දෙන්නට සමගියෙන් ඉන්න පුළුවන්. ඉතින් ඉස්සරහට දිල්හාරට නම් එන කරදර ගොඩක් වැඩි වෙනවා. ඉතින් යාළුවනේ සුමංගල හදන්නේ දුවගේ දික්කසාද නවත්තවන්න ඕන නිසා අනිවාර්යෙන් දිල්හාරට මොකක් හරි පාඩමක් උගන්වන්න. ඉතින් ඒක නිසා යාළුවනේ ඉස්සරහට බලා ගන්න පුළුවන් දිල්හාරට කරදර වෙන හැටි. ඒත් එක්කම යාළුවනේ සෙනරුව එකයි යන්න අනිවාර්යෙන්ම හාමිනේ එනවා සෙනරුලෑ ගෙදරට. ඉතින් අමතක නොකර subscribe කරලා තියාගන්න.